හැමෝම සවන් දෙන්න. මම සුමුදු අමුදනිකා ෆර්නෑන්ඩු පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකාව වැලන්ටයින් වලට එරෙහිව පාසල සුරකිමු යන තේමාව යටතේ පාසලේ සියලුම ශිෂ්‍යාවන්ගේ බෑග් චෙක් කිරීමේ මෙහෙයුම සමගින් මිස් මට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද මේගොල්ලෝම චෙක් කරනකම්? හරි ඔයා වෙලාව ගන්න පුතේ. thank you miss. හැම කෙනෙක්ම තම තමන්ගේ බෑග් අරගෙන පොලිමේ මං ගාවට එන්න. මිස්ටර් පිටිපස්සේ ඉන්න කෙනා නම මොකද්ද? කෝ ඒ මදුෂානි ඔයාට බුලත් දෙන්න ඕනේද? කරුණාකරලා බෑග් එක අරගෙන නැගිටලා මං ගාවට එන්න. ඔය වැලන්ටයින් හොරු තමයි කොහොම වාඩි වෙලා ඉන්නේ. එන්න. බෑග් එක දෙන්න. බෑග් එක හිර කරන් ඉන්න දෙන්න නැතුව. මේ මොකද්ද මේ? වැලන්ටයින් කාඩ් එකක් නේ. මේ නංගි ඕගොල්ලෝ නිකන් මේ අපිව තම්බන්න එන්න එපා හරිද? ඕගොල්ලන්ට මේ ලව් කරන ඒවායි වැලන්ටයින් සමරන ඒවායි මේ ඉස්කෝලේ ඇතුලේ බෑ හරිද? අපි බැඳලා ඉන්නේ මේ ඉස්කෝලේ නම්බු ආරක්ෂා කරන්න. හරි? වැලන්ටයින් ගිෆ්ට් දෙන්න. ජන ඔෆිස් එකට. මේක ගන්න. ඔෆිස් එකට යන්න. මේ මොනවද මේ රෝස් මල් අරගෙන ඇවිල්ලා? නෑ අක්කේ ඔය අර මේ අපිට අත්වැඩ වලට හදාගෙන එන්න කිව්වනේ. 10 වසරේ ළමයිට මොකටද මේ අත්වැඩ වලට රෝස් මල් හදාගෙන එන්න කියන්නේ? ඕගොල්ලෝ මේ මොන්ටිසෝරි ළමයි නෙවෙයිනේ. ඕගොල්ලෝ 10 වසරේ. ඕගොල්ලෝ ඊළඟ අවුරුද්දේ කෙලින්ම යන්නේ 11 වසරට. මොකටද රෝස් මල්? නෑ අක්කේ අර ප්‍රාතාකූ පීරියඩ් එකට හදාගෙන එන්න කිව්වේ. මේ නංගි අපිත් ප්‍රාතාකූ වලට අත්වැඩ කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි වැලන්ටයින් දවසට රෝස් මල් හදාගෙන ඇවිල්ලා නෑ. මේ ඕගොල්ලෝ නිකන් අපිත් එක්ක සෙල්ලම් කරන්න හදන්නේ එපා හරිද? යන්න ඔෆිස් එකට. රෝස් මල් හදාගෙන එන්න. මේ බලන්නකෝ. එහෙම් පිටිම ගිෆ්ට් එකක් අරගෙන ඇවිල්ලා ඉස්කෝලේට. මේ උඹලට මොංගල්ද? යකෝ මේක ඉස්කෝලයක්. මේක හොටෙල් එකක් නෙවෙයි. මේ උඹලගේ නම්බුවකෝ ඉස්කෝලේට දෙන. උඹලා හොටෙල් එකක් කරන්න යන්නේ ඉස්කෝලේ. අනේ බම් මට කලන්තේ වගේ බම් මට මේව බලන්න බෑ. බම් මට වතුර එකක් ගිරින්. මට කලන්තේ වගේ. යකෝ මේක මාර වැඩක් නෙමෙයි බලපංකෝ වැලන්ටයින් කාඩ් මේ බලපංකෝ හાર્ට් ෂේප් ඒවයි. මුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? පළය යන්න මගේ දහඩ නොපෙනි. රෙද්ද. මේ චොක්ලට් එකකුත් තියෙනවා. ඒක ඔෆිස් එකට යවන්න ඕනේ නෑ නේ. ඒක අපි ගාව තියාගමුනේ. අවුලක් නෑ නේ. මොනවද බලන්නේ? ඔෆිස් එකට යනවා. මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ.